අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් වල තියරි ටිකයි ට්‍රාන්සිස්ටර් අස්ස ගන්න කිරීම ටිකයි. හරි. අපි ට්‍රාන්සිස්ටර් වලට කලින් අපි බලමු ඩයෝඩයක් හදාගත්තේ කොහොමද ඩයෝඩේ මොකක්ද උනේ කියලා. ඒ ටික මතක් කරගෙන අපි ට්‍රාන්සිස්ටර් වලට එමු. මොකද ඩයෝඩයකින් තමයි ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කරන්නේ. ට්‍රාන්සිස්ටර් හදාගත්තේ ඩයෝඩ වලින්. හරි. අපි මුලින් බලමු ඩයෝඩයක් කියන්නේ කවුද? එයාත් එක්ක මුනේ මොකද්ද කියලා. හරි. අපි කතා කරා අර්ධ සන්නායක කොටසක් අරගෙන අර්ධ සන්නායක කැලක් අරගෙන නැත්නම් සිලිකන් කැලක් අරගෙන එයා කොටස් දෙකකට බෙදලා එක පැත්තක් හැදුවොත් මම P විදියට අනිත් පැත්ත හදනවා N විදියට. P වර්ගයේ අර්ධ සන්නායකයි N වර්ගයේ අර්ධ සන්නායකයි. හරි. අපි දන්නවා P කියන්නේ ධන, N කියන්නේ ඍණ. හරි. P කියන්නේ පොසිටිව්, ඒ ඉන්න තියා ධන. N කියන්නේ නෙගටිව්, නෙගටිව් කියන්නේ ඍණ. හරි. ඒ කියන්නේ P කියන්නේ කුහර. මේ වැඩිම ඉන්නේ කුහර. N කියන්නේ නෙගටිව්, නෙගටිව් කියන්නේ ඍණ. හරි. මෙන්න මේ වගේ අර්ධ සන්නායක කැලක් අරගෙන එක පැත්තක් P විදියට හදලා අනිත් පැත්ත N විදියට හැදුවම අපි ආට කියනවා අර්ධ සන්නායක කැලක් කියලා. මේ ටික අපි මුල් වීඩියෝ වල කතා කරා. ඒ ටික බලලා මෙහා බලන්න. එතකොට අපිට වැඩේ සෙට් වෙනවා. හරි. එතකොට ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ මෙන්න මෙහිම අර්ධ සන්නායක කොටසක් අරගෙන අර්ධ සන්නායක කොටසක් අරගෙන අර්ධ සන්නායක කැලක් අරගෙන එයා බෙදනවා කොටස් තුනකට. අර්ධ සන්නායක කැලක් අරගෙන එයා බෙදනවා කොටස් තුනකට. එයාගේ මැද මම P විදියට මාත්‍රණය කරොත් දෙපැත්ත මාත්‍රණය කරන්නේ P ට විරුද්ධව. මැද P විදියට මාත්‍රණය කරොත් දෙපැත්ත මාත්‍රණය කරන්නේ P ට විරුද්ධව. ඒ කියන්නේ කොහොමද? N විදියට මාත්‍රණය කරනවා. හරි. අපි මෙයාට කියනවා NPN ට්‍රාන්සිස්ටර් කියලා. NPN ට්‍රාන්සිස්ටර්. හරි. අනිත් එක්කෙනා මම මැද මාත්‍රණය කරොත් මැද කොටස මාත්‍රණය කරොත් N විදියට දෙපැත්ත මාත්‍රණය කරන්නේ N ට විරුද්ධව. ඒ කියන්නේ කවුද? P විදියට. අපි මෙයාට කියනවා PNP ට්‍රාන්සිස්ටර් කියලා. එතකොට ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් අපිට කතා කරන්න තියෙනවා. NPN ට්‍රාන්සිස්ටරයි PNP ට්‍රාන්සිස්ටරයි. හරි. අපිට ඒ වල කතා කරන්න තියෙන ගොඩක්ම NPN ට්‍රාන්සිස්ටර් ගැන. ඒ හින්දා අපි ඒ ටික කතා කරගෙන යමු. හරි. හරි. ට්‍රාන්සිස්ටර් මම කියවනේ ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ PN සංදි භාවිතා කරගෙන තමයි. එතකොට අපි දන්නවා PN සංදි එක ඩයෝඩ් එකේ ඉන්නවා ඉලෙක්ට්‍රෝනයි කුහරයි. අන්නේ දෙන්නගේ ධාරාව ගලාගෙන යන්න අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙන්නම දායක වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙන්නම දායක වුණොත් අන්න අපි ආට කියනවා ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක්. එයාගේ ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙන්නම ඉන්නවා. හරි. ඉලෙක්ට්‍රෝන හරි කුහර වල දෙන්න එක්කෙනෙක් දායක වුණොත් අපි හරි කියනවා ඒක ද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. ඒක ද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. ඉලෙක්ට්‍රෝන වලයි කුහරයි දෙන්න එක්කෙනෙක් දායක වුණොත් අපි හරි කියන්නේ ඒක ද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. හරි. අපි මෙන්න මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් කතා කරනවා. එයා තමයි කලින් කතා කරේ. මැද මම හැදුවොත් P විදියට දෙපැත්ත හදන්නේ N විදියට. අපි අර කියනවා NPN ට්‍රාන්සිස්ටර්. මැද හැදුවොත් N විදියට දෙපැත්ත හදන්නේ P විදියට. අපි අර කියනවා PNP ට්‍රාන්සිස්ටර් කියලා. හරි. NPN ට්‍රාන්සිස්ටරයි PNP ට්‍රාන්සිස්ටරයි. හරි. ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් වල අපිට කතා කරන්න තියෙන්නේ JFET එක ගැන. ශ්‍රේෂ්ඨ ද්‍රව ට්‍රාන්සිස්ටරය මම එතන කතා කරනවා. අපිට දැන් මෙතන ගොඩාක් කතා කරන්න තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන. හරි. අපිට දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් යටතේ NPN ට්‍රාන්සිස්ටර් ගැන. හරි. අපි දැන් පාඩමට ලස්සන ගලාගෙන යමු. මෙතන තමයි පාඩම පටන් ගන්නෙ. ඒ හින්දා මම දුන්න PDF එකත් එක්ක වැඩේ කරලා යන්න. ගණනය කිරීම ටික අනිවාර්යයෙන්ම තනියම හදා ගන්න ඕනේ. හරි. බලමු අපි ට්‍රාන්සිස්ටර් හදාගන්නේ කොහොමද කියලා. හරි. මම අර්ධ සන්නායක කොටසක් අර්ධ සන්නායක කැලක් ගෙනල්ලා එයාගේ මැද කොටස P විදියට හැදුවොත් P කියන්නේ ධන. හරි. P විදියට හැදුවොත් දෙපැත්ත හදන්නේ N විදියට. දෙපැත්ත මාත්‍රණය කරන්නේ N විදියට. අන්න ඒකට අපි කියනවා NPN ට්‍රාන්සිස්ටරයක් කියලා. NPN ට්‍රාන්සිස්ටරයක්.
මැද P විදියට හැදුවොත් දෙපැත්ත දන්නේ N විදියට. හරි. එතකොට ට්‍රාන්සිස්ටර් ප්‍රධාන අංග තුනක් තියෙනවා. මෙන්න මේ මැද කොටසටයි දෙපැත්ත කොටසටයි අග්‍ර දෙකයි මැද කොටසයි අග්‍ර දෙකයි සම්බන්ධ කරලා අපිට අග්‍ර තුනක් දාගන්න පුළුවන්. හරි. මෙන්න මේ මැද කොටසට අපි කියනවා. මැද කොටසට අපි කියනවා පාදම කියලා. පාදම කියන්නේ ට්‍රාන්සිස්ටරේ අරස්කඩ වර්ගඵලය අඩුම කොටසට අපි කියනවා පාදම කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනකොට බේස් කියලා කියනවා. බේස්. හරි. අරස්කඩ වර්ගඵලය වැඩි කොටස අපි කියනවා සංග්‍රාහකය කියලා. සංග්‍රාහකය. කලෙක්ටර් කියලා කියනවා. හරි. අපි දන්නවා මේ මැද මාත්‍රේ කරොත් P විදියට දෙපැත්ත මාත්‍රේ කරන්නේ කියන්නේ හරි. P කියන්නේ කවුද දන්නේ? හරි. N කියන්නේ ඍණ. හරි. මෙන්න මෙතන දෙන්නගේ දෙපැත්තේ ඉන්න කෙනාගේ ඍණ ගොඩක් ඉන්න කෙනාට අපි කියන්නේ ඒ කියන්නේ මාත්‍ර මට්ටම වැඩි. ඉලෙක්ට්‍රෝන ගොඩක් දාලා අපි අර කියනවා විමෝචකය කියලා. විමෝචකය. හරි. අපි අර කියනවා එමීටර් කියලා. එමීටර්. හරි. එතකොට ට්‍රාන්සිස්ටර් ප්‍රධාන අංග තුනයි හරස්කඩ වර්ගඵලය අඩු කුඩාම කොටස පාදම, හරස්කඩ වර්ගඵලය වැඩි විශාලම කොටස සංග්‍රාහකය. මෙන්න මේ ඍණ ගොඩක් ඉන්න එක, ඉලෙක්ට්‍රෝන ගොඩක් ඉන්න එක විමෝචකය එමීටර් එක වෙනවා. හරි. එතකොට ට්‍රාන්සිස්ටර් ප්‍රධාන අංග තුන තමයි එක පාදම, දෙක සංග්‍රාහකය, කලෙක්ටර්, තුන විමෝචකය එමීටර්. එතකොට ට්‍රාන්සිස්ටර් ප්‍රධාන අංග තුන තමයි අපි කතා කරන්නේ. හරි. අපි බලමු දැන් ට්‍රාන්සිස්ටරේ ධාරාව ඇතිවන්නේ කොහොමද? ධාරාව මට ගන්න කොහොමද කියලා. අපි දන්නවා දැන් ට්‍රාන්සිස්ටරේ ප්‍රධාන අංග තුනයි පාදමයි, විමෝචකයයි, සංග්‍රාහකයයි. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා ට්‍රාන්සිස්ටරේක ධාරාවක් ඇති වෙන ආකාරය නැත්නම් ට්‍රාන්සිස්ටර් නැඹුරු කරගන්න ආකාරය. හරි. මෙතන තමයි වැදගත්ම ටික. මෙයා තේරෙනවා වැඩේ සෙට් හරි. හරි. බලමු. මෙයා තේරෙනවා වැඩේ සෙට්. හරි. මම කිව්වා ට්‍රාන්සිස්ටර් කොටස් තුනයි මැද ඉන්න හරස්කඩ වර්ගඵලය අඩු කුඩාම කොටස අපි දන්නවා පාදම. මෙයා කවුද? පාදම. හරි. එයා මාත්‍රේ කරුවොත් P විදියට දෙපැත්ත මාත්‍රේ කරනවා කිව්වේ N විදියට. අපි කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටරයක්. හරි. හරි. එතකොට මෙයා කවුද? සංග්‍රාහකය. හරි. මෙයා කවුද? ඍණ ගොඩක් ඉන්න එක විමෝචකය. ඍණ ගොඩක් ඉන්න එක විමෝචකය වෙනවා. හරි. මම මෙයා දාන්නම්. මෙයා ඒක පාදම, මෙයා සංග්‍රාහකය, මෙයා විමෝචකය. හරි. ට්‍රාන්සිස්ටර් ඔන් කරගන්න ඕන නම් හරි. අපි දන්නවා පාදම විමෝචකයේ සංග්‍රාහකය තමයි අර්ථ තුන. ට්‍රාන්සිස්ටර් ඔන් කරගන්න ඕන නම් මෙන්න මේ පාදමයි විමෝචකයයි පෙර නැඹුරු කරන්න ඕනේ. පාදමයි විමෝචකයයි පෙර නැඹුරු කරන්න ඕනේ. අපි දන්නවා පෙර නැඹුරු කරනවා කියන්නේ ධනට ධන, ඍණට ඍණ. හරි. P කියන්නේ කවුද මේ? P කියන්නේ කවුද? ධන. P කියන්නේ ධන. N කියන්නේ ඍණ. හරි. එතකොට පාදමයි විභවයයි පෙර නැඹුරු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ධනට මෙයාගේ ධන සම්බන්ධ කරන්න ඕනේ. මෙයාගේ ධන සම්බන්ධ කරන්න ඕනේ. හරි. මෙයාගේ ධන සම්බන්ධ කරනවා. හරි. එතකොට මෙන්න මේ පාදම විමෝචක සංදිය පෙර නැඹුරු කරන්න ඕනේ. පාදම සංග්‍රාහකය පසු නැඹුරු කරන්න ඕනේ. එතකොට මෙයා ඍණනේ. එතකොට මෙයා ධන. පසු නැඹුරු කරනවා කියන්නේ ඍණට දෙන්න ඕනේ ධන. හරි. එතකොට මෙයාගේ ඍණට දෙන්නම ධන. හරි. මෙන්න මෙහෙම වුණාම ට්‍රාන්සිස්ටර් ඔන් කරගන්නවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. මෙයා පසු නැඹුරුයි. මෙයා පෙර නැඹුරු කරගන්න ඕනේ. පෙර නැඹුරු. හරි. එතකොට පාදමයි විමෝචකයයි පෙර නැඹුරු කරගන්න ඕනේ. පාදමයි සංග්‍රාහකයයි පසු නැඹුරු කරගන්න ඕනේ.
හරි. මෙන්න ධනට මෙයාගේ ඍණ. මෙයාගේ ධනට මෙයාගේ ඍණ සම්බන්ධලා තියෙනවා. හරි. අපි බලමු ධාරාවක් ඇති වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් මෙතන තියෙන ඍණ විභවයක් මේ ඍණ විභවයෙන් තමයි මෙතනටත් එන්නේ. හරි. එතකොට එයාගේ ඍණයි මෙතන ඍණයි මොකද වෙන්නේ? ඍණයි තිබ්බාම විකර්ෂණය වෙනවා. හරි. අපි දන්නවා මෙයා විමෝචකය නේද? විමෝචකයේ මම කියෝ ඉලෙක්ට්‍රෝන ගොඩක් ඉන්නවා. එතකොට මෙන්න මේ ඍණ මගින් ඉලෙක්ට්‍රෝන ගොඩක් මෙහෙට තල්ලු කරනවා. මොකද මේ ඍණයි විකර්ෂණය කර ගන්නවා. හරි. එතකොට මෙන්න මේ විමෝචකයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගොඩක් එනවා කාටද? පාදමට. හරි. පාදම පොඩි තුනි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන පොඩ්ඩයි මෙන්න මේ පල්ලෙහාට යන්නේ. ඉලෙක්ට්‍රෝන ගොඩක් මෙහෙට ආවට පාදමින් යන්නේ ඉලෙක්ට්‍රෝන පොඩ්ඩයි. හරි. ඊතුරු ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයෙන් පයින්ව කාටද? ඊට හැබැයි තියෙන්නේ සංග්‍රාහකයට. අන්න සංග්‍රාහකයට පයින්නවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ පැත්තට ගමන් කරන් යනවා. ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ගමන් කරගෙන යනවා. හරි. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ වට ගන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ වට ගන්නවා ධාරාවක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියා නම් උඩට ධාරාවක් හට ගන්නවා. එයාට අපි කියනවා IB ධාරාව නැත්නම් පාදම ධාරාව. හරි. ඉලෙක්ට්‍රෝන මෙහෙටත් යනවා. එහෙනම් මෙහෙටත් ධාරාවක් ඇති වෙනවා. එයා කවුද? IC ධාරාව. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියාම මෙහෙ ඉලෙක්ට්‍රෝන ඇතුළුනේ. අන්න ඒ නිසා මෙහෙට ධාරාවක් හට ගන්නවා. ඉලෙක්ට්‍රෝන මෙහෙන් තමයි ඇතුළුනේ. එහෙනම් මෙහෙට ධාරාවක් ඇති වෙනවා. එයා IE ධාරාව වෙනවා. හරි. එතකොට මේ IC මෙහින් එනවා. IB මෙහින් එනවා. එතකොට අපිට ගන්න හැකි පළවෙනි සූත්‍රය IE සමානයි IB ධන IC කියලා පළවෙනි සූත්‍රය. ඒ කියන්නේ මෙහින් එන ධාරාවයි එකතු වෙලා මෙතනින් යනවා. ඕක තමයි ට්‍රාන්සිස්ටර් අපි ඔන් කරගත්තාම වෙන වැඩි. හරි. ඒක පොඩ්ඩක් අයත් බලන්න තේරුම් නැත්නම් වීඩියෝ එක ස්කිප් කරලා අනිවාර්යෙන් පාදමයි විමෝචකයයි පෙර නැඹුරු කරන්න ඕනේ. පාදමයි සංග්‍රාහකයයි පසු නැඹුරු කරන්න ඕනේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන මෙතන ඍණ ඍණයි විකර්ෂණය කර ගන්නවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගොඩක් මෙහෙට එනවා. පාදම පොඩින්ම ඉලෙක්ට්‍රෝන පොඩ්ඩයි මෙහෙට යන්නේ. ඊතුරු ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයම සංග්‍රාහකයට එනවා. හරි. ඒ නිසා මෙහින් ධාරාවක් හට ගන්නවා සංග්‍රාහක ධාරාව, මෙහින් පාදම ධාරාව, මෙයා විමෝචක ධාරාව වෙනවා. අපි බලමු දැන් ට්‍රාන්සිස්ටර් සංකේතයත් එක්ක මොකද වැඩි වෙන්නේ කියලා. දැන් මේ තියෙන ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය ඔයාලා නෝට් එකත් එක්ක ලස්සන හදාගන්න. මම නෝට් එක වලට එවලා ඇති ගෲප් එකට මම අයත් දාන්නම්. හරි. ඊළඟට අපි බලමු ට්‍රාන්සිස්ටර් සංකේතය වෙන්නේ මොකද්ද කියලා. හරි. ට්‍රාන්සිස්ටර් සංකේතය. ට්‍රාන්සිස්ටර් සංකේතය වෙන්නේ මෙන්න මෙහා. හරි. එතකොට මෙයා තමයි පාදම මෙයා විමෝචකය මෙයා සංග්‍රාහකය. හරි. අපි NPN ට්‍රාන්සිස්ටර් එක කතා කරේ ධාරාව යන එළියට. අපි මුලින්ම ආයෙත් බැලුවා. මෙයා කලින් කතා කරපු එක්කෙනා. මෙයා NPN. අංකුවා මෙයා පාදම මෙයා විමෝචකය. හරි. පාදම විමෝචකය පෙර නැඹුරු කරන්න ඕනේ. දානට දාන ඍණට ඍණ. හරි. මෙයා සංග්‍රාහකය. හරි. එතකොට පාදම සංග්‍රාහකය පසු නැඹුරු කරන්න ඕනේ. හරි. මෙයා පසු නැඹුරු කරන්න ඕනේ. මෙයා පෙර නැඹුරු කරන්න ඕනේ කිව්වා. හරි. එතකොට මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මෙතන ත්‍රිණ. මොකද මේ P කියන්නේ ධන M කියන්නේ ඍණ. මේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ගොඩක් මෙහෙට එනවා. ඍණ විකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝන ගොඩක් එනවා පාදමට. ඉලෙක්ට්‍රෝන පොඩ්ඩයි පල්ලෙහාට යන පාදම පොඩි හින්දා. ඊතුරු ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම එනවා සංග්‍රාහකයට. හරි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන සංග්‍රහයෙන් යනවා. හරි. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියා. ඒ කියන්නේ උඩට ධාරාවක් ඇති වෙනවා IB සංපාදන ධාරාව. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගියා. එයා සංග්‍රාහක ධාරාව IC. හරි. ඒ දෙන්න එකතුලා එළියට යනවා. IE විමෝචක ධාරාව. IE විමෝචක ධාරාව. හරි. දැන් මෙයාගේ විමෝචකෙන් තමයි ධාරාව එළියට ගියේ. ඒ හින්දා දීතල දාන්න NPN ට්‍රාන්සිස්ටර් එක එළියට. හරි. එළියට දාන්නේ. හරි. මෙයා එතකොට මේ තමයි පාදම.
මෙයා සංග්‍රහකය මෙයා විමෝචකය. මේකත් අඳගන්න. එතකොට අපි දන්නවා එතකොට මේ පාදමෙන් ධාරාවක් එනවා. එයා කවුද? IB ධාරාව, පාදම ධාරාව. සංග්‍රහකෙන් ධාරාවක් එනවා. එයා IC ධාරාව. ඒ දෙන්නම එකතු වෙලා ධාරාවක් යනවා IE විමෝචක ධාරාව. හරි. IB කියන්නේ පාදම ධාරාව. IC කියන්නේ සංග්‍රහක ධාරාව. ඒ දෙන්නම එකතු වෙලා යන්නේ IE විමෝචක ධාරාව. විමෝචක ධාරාව. අපිට පළවෙනි සූත්‍රය ගත්ත හැකි. ඒතකොට මේ IB ධන IC එකතු වෙලා යනවා විමෝචක ධාරාව. IE සමානයි IB ධන IC. මේ දෙන්න එකතු වෙලා. හිතන්න මෙහි 5ක් එනවා. මෙහි 8ක් එනවා කියලා. ඒ දෙන්න එකතු වුණාම 5 ධනාට 13ක් වෙනවා. 13ක් ඇම්පියර් විදියට යනවා. ඒක තමයි සෙන් එක. පළවෙනි සූත්‍රය දාගන්න. IE සමානයි IB ධන IC. දැන් බලන්න. හරි. එතකොට මේ ඔය පොඩි ගානක් හැදුවොත් හරි. මෙහින් එන්නේ කොහොමද? මෙයා පාදම, මෙයා සංග්‍රහකය, මෙයා විමෝචකය. හරි. මෙහින් එන්නේ මොන ධාරාවද? පාදම ධාරාව. IB. මෙහින් එන්නේ කවුද? IC. මෙහින් යන්නේ එකතු කරලා දෙන්නම එකතු කරලා IE. හරි. මෙහින් 8ක් මිලි ඇම්පියර් වෙනවා. මෙහින් 10ක් මිලි ඇම්පියර් ආවොත් අපි දන්නවා IE කියන්නේ කවුද? IE කියන්නේ IB ධන IC. ඒ කියන්නේ මෙහින් 5ක්, මෙහින් එන 8 මිලි ඇම්පියර් වෙයි. මෙහින් එන 10ක් මිලි ඇම්පියර් එකතු වෙලා 18ක් මිලි ඇම්පියර් විදියට IE ධාරාව යනවා. හරි. ඊට පස්සේ අපිට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා මෙතන. වැදගත් දෙයක්. ධාරා ලාභය කියලා. ධාරා ලාභය. හරි. ධාරා ලාභය කියන්නේ මෙන්න මේ IC ධාරාව IB ධාරාවට දක්වන අනුපාතයට. හරි. ධාරා ලාභය නැත්නම් බීටා කියලා අපි ගන්නෙ. බීටා කියන්නේ IC ධාරාව IB ධාරාවට දක්වන අනුපාතයට අපි කියනවා ධාරා ලාභය කියලා. ඒ කියන්නේ බීටා සමානයි IC බෙදීම IB. හරි. අපේ දෙවෙනි සූත්‍රය. බීටා කියන්නේ ධාරා ලාභය, ධාරා ලාභය කියන්නේ IC බෙදීම IB. හරි. එතකොට මෙයා අපි කතා කරා බීටා කියන්නේ ධාරා ලාභය. හරි. යාට ඒකත් නැහැ ඇම්පියර් නැටනවා. හරි. IC කියන්නේ සංග්‍රහක ධාරාව. සංග්‍රහක ධාරාව. හරි. IB කියන්නේ පාදම ධාරාව. හරි. එතකොට IC බෙදීම IB කියන්නේ අපිට ධාරා ලාභය ගන්න හැකි. හරි. පොඩි ගාණක් බලමු මෙයත් එක්ක. හරි. කොහොමද ගාණක් දෙකකින් මේ ගාණක් තිබ්බොත්. මෙයා පාදම, මෙයා සංග්‍රහකය, මෙයා විමෝචකය. හරි. මෙහින් එන IB ධාරාව 10ක් මිලි ඇම්පියර් කියලා. හරි. මෙහින් එන ධාරාව කවුද? IC. මෙහින් එන ධාරාව කවුද? IE නේ. හරි. අපි IC දන්නෙත් නැහැ, IE දන්නෙත් නැහැ. ඔයාලට දීලා තියෙනවා බීටා. බීටා 100ක් දීලා තියෙනවා. දීලා තියෙන එක දාන්න තමයි බීටා. බීටා දීලා තියෙනවා IB. හරි. අපිට දන්න ඕනේ පළවෙනි ගාන මම IC ධාරාව. හරි. IC ධාරාව අහන්නේ. හරි. අපි දන්න ඕනේ බීටා කියන්නේ කවුද මේ? බීටා කියන්නේ කවුද? බීටා සමානයි IC බෙදීම IB නේද? හරි. බීටා කියන්නේ IC බෙදීම IB. හරි. මම මේකත් මගන්නවා. මෙහෙට ගාන යන්නේ. බීටා කියන්නේ IC බෙදීම IB. හරි. බීටා වල අගය කියලා තියෙනවා 100යි. බීටා වල අගය කියලා තියෙනවා 100යි. IC තමයි හොයන්න යන්නේ. හරි. IB අපිට ගාන දෙතුනගේ 10ක් මිලි ඇම්පියර්. 10ක් මිලි ඇම්පියර්. ඒ ඉන්න මෙහා මෙහෙට ගුණ යනවා. IC එනවා එතකොට 10 ගුණ කිරීම 100 1000ක් මිලි ඇම්පියර් විදියට. හරි. කොහොම ගණන් දෙයක් අපිට හදන්න තියෙනවා. ඒ වගේ හදමු.
ඊට පස්සේ මම දෙවෙනි ගාන ගත්තොත් දෙවෙනි ගාන IE ගන්න පුළුවන් නේ ළමයිද? IE කියන්නේ කවුද? IB දන්න IC නේ. අපි දන්නවා මෙහින් 10ක් වෙනවා. මෙහින් 1000ක් වෙනවනේ. ඒ දෙන්න එකතු වෙලා IE කියන්නේ IB දන්න IC. අට පේන්නේ නැහැ. හරි. එතකොට මම මෙතන උඩින් ලියන්නම්. IE කියන්නේ කවුද? IB දන්න IC. හරි. IB කියන්නේ 10ක් මිලි ඇම්පියර්. IC වලට 1000ක් මිලි ඇම්පියර් කියලා. ඒ දෙන්න එකතු වෙලා යනවා 1010ක් මිලි ඇම්පියර්. හරි. ඔයාලා තව ගණන් දෙන්නත් මෙහෙම අපි බලමු. හරි. මෙහින් එන IE ධාරාව මෙහා විමෝචකය මෙහා IE IC මෙහින් එන IC ධාරාව මෙහින් එන්නේ පාදම IB ධාරාව. ඒ දෙන්න එකතු වෙලා විමෝචනය යනවා IE ධාරාව. හරි. ඔයාලට දෙනවා IE ධාරාව 100ක් මිලි ඇම්පියර් කියලා. හරි. මෙයා දන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ. ඔයාලට එකම දත්තයක් දීලා තියෙනවා B ට සමානයි 100යි කියලා. B ට කියන එක දීලා තියෙනවා. ඔයන් අහන්නේ එක IB ධාරාව දෙක එවැනි ගණනවා IC ධාරාව. හරි. අපි බලමු මෙයා කොහොමද දන්නේ කියලා. හරි. අපිට දීලා තියෙන එකම දත්තය කවුද? IE නේ. හරි. IE කියන්නේ කවුද? පළවෙනි සූත්‍රයෙන් කතා කරා. IE කියන්නේ IB ධන IC නේ. මේ ඒක අපි මුලින්ම කතා කරපු එකනේ මෙහි වෙන ධාරාවයි මෙහි වෙන ධාරාව එකතු වෙලා දෙන්නගෙන් යනවා විමෝචක ධාරාව. හරි. අයා දීලා තියෙනවා 100ක් මිලි ඇම්පියර් කියලා. හරි. ඊට පස්සේ අපි ලියමු. IC. හරි. දැන් බලන්න උත්තර තමයි තියෙන්නේ. හරි. දැන් අපිට ගාන යන්න බෑ. මොකද මෙයා IB මෙයා IC. හැබැයි ළමයි බලන්න අපි දන්නවා බීටා කියන්නේ කවුද? IC බෙදීම IB නේද? බීටා කියන්නේ IC බෙදීම IB. හරි. මම මෙයා මෙහෙට ගුණ කරොත් IC කියන්නේ කවුද? IC කියන්නේ බීටා IB. බීටා ගුණ කිරීම IB තමයි IC කියන්නේ. එතකොට මට මේ IC නෝට ලියන්න පුළුවන් නේද? බීටා IB. හරි. එතකොට 100ක් මිලි ඇම්පියර් සමාන IB ධන බීටා IB. IC නෝට මෙයා ලියුවා. දැන් බීටා වලගේ දන්නවා මෙයාත් දන්න අපිට ගණන් ගන්න පුළුවන්. 100ක් මිලි ඇම්පියර් සමානයි IB ධන බීටා කියන්නේ 100යි IB. හරි. මෙතන එනවා 101ක් IB 101ක් IB බෙදීම 101ක් IB 100ක් මිලි ඇම්පියර් වෙනවා මේ පැත්තේ. දෙපැත්තම 100කින් බෙදනවා අපිට උත්තරයක් ගන්න පුළුවන්. අපිට එනවා IB එනවා 0.9 මිලි ඇම්පියර්. හරි. ඊට පස්සේ IC හොයන්න පුළුවන්. IC හොයන්න පුළුවන් ලේසියෙන්. අපි දන්නවා IE සමානයි IB ධන IC IE කීයද? 100ක් මිලි ඇම්පියර්. හරි. එතකොට මෙයා 0.9 මිලි ඇම්පියර් දාන IC මෙයාගෙන් මෙයා අඩු කරන්න ගාඩ IC වලට උත්තරයක් එයි. අපිට දෙනවා 99.01 මිලි ඇම්පියර්. දැන් කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර. හරි. අපි බලමු කවුද ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍රයක් කියන්නේ කියලා. හරි. අපි දන්නවා ට්‍රාන්සිස්ටර් අග්‍ර තුනයි. ට්‍රාන්සිස්ටර් අග්‍ර තුනයි. හරි. එක තමයි කවුද? පාදම දෙක සංග්‍රහකය තුන විමෝචකය. හරි. පාදමට එන ධාරාව කවුද? IB. සංග්‍රහකට එන ධාරාව කවුද? IC. ඒ දෙන්නම එකතු වෙලා යනවා IE. හරි. ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර කියන්නේ
මෙන්න මේ එන ධාරාවන් අපි දන්නවා. එන ධාරාවන් කියන්නේ IB IC IE ට්‍රාන්සිස්ටර් එක නෙමෙයි අග්‍ර අතර තියාගන්න වෝල්ටේජ්තාවය. අපි ඒවත් ගැන කතා කරනවා. ට්‍රාන්සිස්ටර් එක අග්‍ර අතර තියාගන්න වෝල්ටේජ්තාවය. මෙන්න මෙතන තියාගන්නවා අපි VBE. මෙයා තමයි වැදගත් එක්කන. මෙයා හරි. මෙතන වෝල්ටේජ්තාවය තියාගන්නවා VCE. පාදම විමෝචක විභවය. මේ තියෙන්නේ පාදම මේ සංග්‍රහක විමෝචක විභවය. හරි. ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර කියන්නේ මෙන්න මේ අග්‍රාතර වෝල්ටේජ්තාවුනේ ධාරාවන්ගේ හැසිරීම දක්වලා අපි අඳින පස්තර ටිකක් අන්නයට අපි කියනවා ට්‍රාන්සිස්ටර් එක ලාක්ෂණික වක්‍ර කියලා. අග්‍රාතර වෝල්ටේජ්තාවයන්ගේ ධාරාවන්ගේ හැසිරීමත් එක්ක අපි ලාක්ෂණික වක්‍ර අඳිනවා. එයට අපි කියනවා ට්‍රාන්සිස්ටර් එක ලාක්ෂණික වක්‍ර කියලා. අපිට වක්‍ර තුනක් කතා කරන්න තියෙනවා. ඒ ටික කතා කරගෙන අපි යමු. අපි දැන් කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් පොඩි තියරි කැලලක්. මෙයා අවුරුදු ගාණක් අහලා තියෙන විභාගෙට මෙයත් එක්ක සාමාන්‍ය පස්තාරයක් කතා කරනවා. මුලින්ම අපි කතා කරන්නේ තියෙන්නේ තියරි තමයි ට්‍රාන්සිස්ටර් එක ලාක්ෂණික වක්‍ර. ට්‍රාන්සිස්ටර් එක ලාක්ෂණික වක්‍ර ගැන කතා කරන්න තියෙනවා. මෙයා සාමාන්‍ය හොඳ මාතෘකාවක් යටතේ ප්‍රශ්න අහනවා වගේ. ඒ නිසා පොඩ්ඩක් බලගමු. හරි. අපි දන්නවානේ ට්‍රාන්සිස්ටර් එක අග්‍ර ගියත් තිබ්බේ අග්‍ර 3න් ළඟ. හරි. අග්‍ර 3. හරි. එක තමයි පාදම දැන් මම ඉංග්‍රීසියෙන් දාන්න සංග්‍රාහකය විමෝචකයෙන්. හරි. එතකොට මෙන්න මේ පාදමෙන් ධාරාවක් වෙනවා. එයා කවුද? IB ධාරාව. සංග්‍රාහකෙන් ධාරාවක් වෙනවා. එයා IC ධාරාව. ඒ දෙන්නම එකතු වෙලා යනවා IE ධාරාව. හරි. විමෝචක ධාරාව. හරි. එතකොට මෙන්න මේ අග්‍රාතර විභවාන්තරයක් තියාගන්නවා. වෝල්ටේජයක් තියෙනවා. අපි කතා කරන්නේ මුලින්ම කතා කරා ඩයෝඩ් ගැන. ඩයෝඩයක් කතා කරාම එයාගේ මම කියවනේ විභව බාධකයක් තියෙනවා කියලා සිලිකන් නම් කීයක් තිබ්බද 0.7ක් තිබ්බා. ජර්මේනියම් නම් තිබ්බා 0.3ක් නේ. හරි. 0.7යි 0.3. ඒ වගේ තමයි මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක VBE මෙන්න මේ පාදම විභවය සිලිකන් නම් තියාගන්නවා 0.7ක් වෝල්ට් තියාගන්නවා. අනිවාර්යෙන් 0.4ට වැඩි දුන්නොත් තමයි IB ධාරාව එන්නේ. මොකද අපි කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් හදලා තියෙන්නේ මෙහෙම. අපි කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර්. NPN ට්‍රාන්සිස්ටර්. හරි. NPN ට්‍රාන්සිස්ටර්. එතකොට මෙන්න මේව තමයි ට්‍රාන්සිස්ටර් හදලා දෙන්න. ඩයෝඩ් දාලා කරන් හදලා තියෙන ට්‍රාන්සිස්ටර්. එතකොට මේ ඍණ ධන ඍණ. එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම එක ඩයෝඩයක්. එක ඩයෝඩයක් තියෙන මෙතන. එහෙනම් එක ඩයෝඩයක අනිවාර්යෙන් විභව බැස්මක් තියෙනවනේ. විභව බාධකයක් තියෙනවා. සිලිකන් නම් විභව බාධකය කීයද? 0.7යි. ජර්මේනියම් නම් එයා 0.3ක් වෝල්ට් වෙනවා. සිලිකන් නම් 0.7යි. ජර්මේනියම් නම් 0.3ක් විදිහට තියෙනවා. හරි. ඒ කියන්නේ මෙතන මේ 0.4ට වඩා දුන්නොත් තමයි IB ධාරාවක් අනිවාර්යෙන් එන්නේ. හරි. ඒවා අපි ලාක්ෂණික වක්‍ර වල කතා කරමු. අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ ලාක්ෂණික වක්‍ර තුනක් තියෙනවා. අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ඊළඟ ප්‍රධාන තියෙනවා ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. 3 සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය. අර ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර තුනක් කතා කරන්න අපිට තියෙනවා. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය, ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය සහ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය කියලා වක්‍ර තුනක් කතා කරන්න තියෙනවා. හරි. අපි ඒ ටිකක් කතා කරන්නේ. හරි. අපි මුලින්ම කතා කරන්නේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. අපි බලමු. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය මෙන්න මොකක්ද කියන්නේ. හරි. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය අපි කතා කරන්නේ මෙන්න මේ පාදම විමෝචක විභවය. ඒ කියන්නේ VBE. පාදම විමෝචක විභවයයි IB ධාරාවයි දක්වන හැසිරීම තමයි අපි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් අඳින්නේ. VBE IB ධාරාවට දක්වන වෙනස්කම් තමයි අපි මේ
ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් අඳින්නේ. හරි. අපි කතා කරන්නේ මේ VBE කියන්නේ ඇත්තටම අර විභව බාධක. අපි ඩයෝඩ් වල කතා කරේ සිලිකන් නම් යා කියලා තියනවා අනිවාර්යෙන් 0.7ක් තියා ගන්න ඕන. ජර්මේනියම් නම් යා 0.3 වෝල්ට් තියා ගන්න ඕන. එයා දුන්නොත් තමයි IB ධාරාවක් එන්නේ. අපි කතා කරන්නේ විභව බාධකයේ කැඩුනොත් තමයි ධාරාවක් යන්නේ. මේ ඩයෝඩ් වල කතා කරන්නේ සිලිකන් 0.4 දුන්නොත් එයා යනවා. දුන්න නැත්නම් ධාරාවක් යන්නේ නැහැ. හරි. එතකොට ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් අපි අඳින්නේ VBE ට අනුරූපව මෙන්න මේ VBE ට අනුරූපව IB ධාරාවේ හැසිරීම දක්වනවා. එයා තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් අපි අඳින්නේ. එතකොට මේ සිලිකන් නම් යා සිලිකන් නම් අනිවාර්යයෙන් 0.7ක් වෝල්ට් එකක් ධාරාවක් යන්නේ නැහැ. එයා දුන්න ගමන් ධාරාවක් යනවා. මෙයාට අපි කියන්නේ එතකොට විභව බාධකය. සිලිකන් නම් යා 0.7 වෝල්ට්, ජර්මේනියම් නම් 0.3 වෝල්ට්. එතකොට ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් කියන්නේ VBE IB ධාරාවට වෙනස් දක්වන වෙනස් වීම තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් අඳින්නේ. තමයි වැදගත්ම එක්කලා ඉන්නේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. හරි. පොඩ්ඩක් බලන්න මම. පොඩ්ඩක් බලන්න ට්‍රාන්සිස්ටර් පොඩ්ඩක් අයින් කරනවා. හරි. හිතන්න ටැප් එකක් තියෙන කියලා. ටැප් එකක් තියෙන්නේ. හරි. අපි දන්නවා ටැප් එකක් ඇරියොත් තමයි වතුර එන්නේ. ටැප් එකක් ඇරියොත් තමයි වතුර එන්නේ. හරි. ටැප් එක වහලා තිබ්බොත් නම් වතුර නෑ. හරි. ටැප් එක ටික ටික අරිද්දී මොකද වෙන්නේ? ටැප් එක ටික ටික අරිද්දී වතුරත් වැඩි වෙනවා. හැබැයි එක්තරා අවස්ථාවක් එනවා ටැප් එක කොච්චර ඇරියත් වතුර එන්නේ එකක් ගේන්නේ. අන්න ඒ වගේ තමයි ට්‍රාන්සිස්ටර් එකත් හරිද? ට්‍රාන්සිස්ටර් එකත් අනිවාර්යෙන් IB ධාරාව දෙන්න ඕනේ. IB ධාරාව දුන්නොත් තමයි IC ධාරාවක් එන්නේ. IB දෙන එක පාලනය කරලා IC වෙනස් කරන්න පුළුවන්. ඒ දෙන්නම එකතු වෙලා තමයි කවුද යන්නේ? IE. මම ටැප් එක වහලා තිබ්බොත් වතුර එන්නේ නැහැ. ඒ වගේ තමයි. IB වහලා IB බිඳුවක් දුන්නොත් IC එකක් යනවා. කෙලින්ම බිඳුවක් වෙනවා. IB බිඳුව නම් IC බිඳුව. මොකද මෙයා පෙරණ මුළු වෙන්නේ නැහැ. විභව බාධකය කැඩෙන්නේ නැහැ. IB දුන්නොත් IC එනවා. IB ටික ටික වැඩි කරද්දී IC ටික ටික වැඩි වෙනවා. හැබැයි IC එක්තරා IB වැඩි කරාට එක්තරා අවස්ථාවක් එනවා IC වැඩි වෙන්නේ නැති අවස්ථාව. හරි. දැන් තමයි කතා කරන්න තියෙන්නේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. හරි. මෙයා කරන්නේ මෙහෙම වැඩක්. මෙයා කරන්නේ මෙහෙම වැඩක්. මෙයා ගන්න රාශිය අග 3යි පාදම සංග්‍රහකයේ විමෝචක. හරි. මෙයා බලන්නේ මම IB ධාරාව ටික ටික දීලා බලනවා. IB ටික ටික දීලා බලනවා. IC ධාරාවයි මෙන්න මේ VCE වෝල්ටේජතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි. IB ධාරාව එක එක අවස්ථාවලදී VCE IC වෙනස් වීම අඳිනවා ලාක්ෂණික වක්‍රයක. අපි ආට කියනවා ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා. හරි. අපි දන්නවනේ පොඩ්ඩක් බලමු. IB දුන්නේ නැත්නම් IB බිඳුව වෙනම IC අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕනේ. ටැප් එක වහලා නම් ටැප් එක වහලා නම් වතුර එන්නේ නැහැ. ටැප් එක වහලා නම් වතුර එන්නේ නැහැ. ඒ වගේ තමයි ටැප් එක ටික ටික වැඩි කරද්දී එන වතුරත් වැඩි වෙනවා. ඒ වගේම IB වැඩි කරද්දී IC වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ටැප් එක එකපාරම උඩින් නැගිලා කියලා එක්තරා අවස්ථාවක් වෙනවා ටැප් එක කියලා වතුර නියත වෙනවා. ඒ වගේ තමයි මම ටැප් එක ට්‍රාන්සිස්ටර් IB ධාරාව කොච්චර වැඩි කරත් එක්තරා අවස්ථාවක් වෙනවා IC වැඩි වෙන්නේ නැහැ. දැන් අදින්න අපි ට්‍රාන්සිස්ටර් එක සංග්‍රහක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. මුලින්ම අපි මෙහෙට VCE මෙහෙට මේ IC VCE වෙනස් වීම IC එක්ක අඳිනවා. හැබැයි IB ධාරාව වෙනස් කර කර. හරි. මුලින්ම IB බිඳුවක් දෙනවා. මෙයාම යටින් අදින්නේ IB බිඳුවක්. IB බිඳුව නම් IC කියන අනිවාර්යෙන් බිඳුවයි. හරි. ඊට පස්සේ මම IB ටික ටික වැඩි කරනවා. 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 IB මෙතන මම නිකන් දාන්නම් 10 IB 20 අපේන්නේ. එතනින් දාන්නේ IB
පළවෙනි අවස්ථාවේ එතන තියෙන VCE පළවෙනි අවස්ථාවේ IB බිඳුවයි එතකොට IC කීයද බිඳුවක් වෙනවා ඊට පස්සේ IB ටික ටික වැඩි කරනවා 10 20 30 40 50 කියලා හරි මුලින්ම තියෙන්නේ IB වැඩි කරද්දී IB බිඳුවයි නම් IC බිඳුවයි IB බිඳුවයි නම් IC බිඳුවයි අපි මෙන්න මේ කලාවට අපි කියනවා කපා හැරිය කලාපය කියලා කපා හැරිය කලාපය අපි දන්නවා කියන්නේ IB බිඳුවයි IB සමානයි බිඳුවයි IC කියන තමයි එතන බිඳුවක් වෙනවා හරි මේ කලාපේ IB වැඩි කරද්දී IC වැඩි වෙනවා IB වැඩි කරද්දී IC වැඩි වෙනවා ඒ කලාවට අපි කියනවා රේඛීය කලාපය කියලා රේඛීය කලාපය නැත්නම් අපි කියනවා සක්‍රීය කලාපය කියලා. හරි. මෙන්න මේ කලාපය තමයි ගණනෙන්නේ B ට සමානයි IC බෙදීම IB තුලිත වෙන්නේ මෙන්න මේ කලාපය. හරි. ඊට පස්සේ මම IB කොච්චර වැඩි කරත් IB කොච්චර වැඩි කරත් IC වැඩි වෙන්නේ නැහැ මෙන්න මේ කලාපේ. ඊළඟ මම IB කොච්චර වැඩි කරත් ටැප් එක කොච්චර එකක් තියෙන වතුර ප්‍රමාණය නියත වෙනවා. අපි ආට කියනවා සංතෘප්ත කලාපය කියලා. හරි. ඒතකොට ට්‍රාන්සිස්ටර් එක පැවතිය හැකි අවස්ථා තුනයි කපා හැරි කලාපය, රේඛීය කලාපය සහ සංතෘප්ත කලාපය. අපේ තුන්වෙනි ලාක්ෂණික වක්‍රය තමයි සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය. සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය. හරි. මෙයා කියන්නේ මෙයා ලේසියයි. මෙයා පාදම සංග්‍රහකයේ විමෝචකය. හරි. මෙන්න මේ IB ධාරාව IC ධාරාවට වෙනස් වෙන IB ධාරාව IC ධාරාවට වෙනස් වීම තමයි සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයෙන් අඳින්නේ. අපි දන්නවනේ IB බිඳුව වෙන IC කීයද? බිඳුවයි. ඊට පස්සේ IC ටික ටික වැඩි කරද්දී IB ටික ටික වැඩි කරද්දී IC ටික ටික වැඩි වෙනවා. එහෙනම් ටැප් එක ටික ටික වැඩි අරිද්දි වතුරත් වැඩි වෙනවා. එක්තරා අවස්ථාවක වෙනවා IB කොච්චර වැඩි කරත් IC වැඩි වෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවට අපි යනවා පස්තාරින්ද IB IC ට වෙනස් වෙන ආකාරය අඳිනවා. මුලින්ම IB බිඳුවයි නම් IC බිඳුවයි. ඒ කියන්නේ IB වැඩි කරන්නේ නැහැ. IB බිඳුවයි නම් IB බිඳුවයි. හරි. ඊට පස්සේ IB වැඩි කරද්දී IC වැඩි වෙනවා. ඊට පස්සේ මොකද? IB කොච්චර වැඩි කරත් IC නියත වෙනවා. IC නියත වෙනවා. කලාප තුනයි. 1 2 3. හරි. මුලින්ම IB බිඳුවයි නම් IC බිඳුවයි මේ කලාපයට අපි කියනවා කපා හැරිය කලාපය කියලා. කපා හැරිය කලාපය. හරි. ඊට පස්සේ IB වැඩි කරද්දී IC වැඩි වෙනවා. මෙයා තමයි රේඛීය කලාපය. රේඛීය කලාපය. හරි. ඊට පස්සේ මෙයා තමයි IB වැඩි කරාට IC වැඩි වෙන්නේ නැහැ 3. තුන්වෙනි එක සංතෘප්ත අවස්ථාව. සංතෘප්ත අවස්ථාව. ඒ ට්‍රාන්සිස්ටර් එක පැවතියගේ අවස්ථා තුනයි කපා හැරි කලාපයයි රේඛීය කලාපයයි සංතෘප්ත අවස්ථාවයි. හරි. එතකොට මෙන්න මෙයා විශේෂ ලක්ෂණ අපි කතා කරමු. 1 කපා හැරිය කලාපය. කපා හැරිය කලාපය. හරි. අපි දන්නවනේ එයාගේ IB බිඳුවයි නම් IC බිඳුවයි. IB බිඳුවයි නම් IC බිඳුවක් වෙනවා. හරි. 2 රේඛීය කලාපය. හරි. මෙයාගේ තමයි අර B ට සමානයි IC බෙදීම IB තුලිත වෙන්නේ. ඊට පස්සේ 3 තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවනේ මේ අර මම මම ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වුණොත් ඒ කියන්නේ IB වැඩි කරද්දී IC වැඩි වෙන්නේ නැති අවස්ථාවක් වෙනවා. අන්න යාට තමයි කියන්නේ ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වෙනවා කියලා. ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වුණොත් අපිට හොයාගන්න එක අවස්ථාවයි තියෙන්නේ. මෙන්න මෙතන VCE වෝල්ටේජතාවය. මෙන්න මෙතන VCE වෝල්ටේජතාවය 0.2 අඩු වුණොත් VCE සමාන හරි අඩු හරි වුණොත්
ට්‍රාන්සිස්ටරයක් සන්තුෂ්ත වෙලා කියලා අපි කියනවා. ඒකත් අපි බලමු සන්තුෂ්ත අවස්ථාව. එතකොට ට්‍රාන්සිස්ටරයක් සන්තුෂ්ත වෙලා තිබ්බොත් VCE වෝල්ටීයතාවය අඩු වෙන්න ඕනේ 0.2 වෝල්ට් වලට වඩා අඩු වෙ තිබ්බොත් එයා සන්තුෂ්ත අවස්ථාවේ ඉන්නවා. එතකොට ට්‍රාන්සිස්ටරයේ ලාක්ෂණික වක්‍රය තුනයි ප්‍රධාන එකයි ප්‍රතිධාන එකයි සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය.